සතියට වදනක් දෙවියන් වහන්සේට ශුද්ධ ස්ථානයක් ගොඩ නැගීම සහෝදර සැක් පූනන් විසින් 2026 අප්‍රේල් 12 දෙවියන් වහන්සේ ඊශ්‍රායල්වරුන්ව එජිප්තුවේ වහල්භාවයෙන් පිටතට ගෙනවිත් කාන්තාරය හරහා ගෙන යන විට උන්වහන්සේ ඔවුන්ට අණ කළේ මා ඔවුන් අතර වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා. නික්මයාම 25:8 මෙම ශුද්ධ ස්ථානය මණ්ඩපය ලෙස හැඳින්වූ අතර පසුව ඊශ්‍රායල්වරුන් කානාන් දේශයට ඇතුළු වූ පසු දේවමාලිගාව මගින් ප්‍රතිස්ථාපනය විය. මෙම පදයෙන් අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේ තම සෙනග මැද වාසය කිරීමට ආශාවක් තිබූ බවයි. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ සිට දෙවියන් වහන්සේ තවදුරටත් කිසිදු භූමික ගොඩනැගිල්ලක වාසය නොකරන සේක. උන්වහන්සේ දැන් මිනිස් හදවත් හා නිවාසවල වාසය කිරීමට සොයන සේක. ස්වාමීන් වහන්සේ අදටත් කතා කරන්නේ මට ඔබ සමග වාසය කිරීමට හැකිවන පරිදි මට ශුද්ධ ස්ථානයක් සාදන්න යනුවෙනි. දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව විවාහය තුළ එක්සත් කරන්නේ එම අරුම ඇතිවය. දෙවියන් වහන්සේ ඔවුන් සමග වාසය කිරීම සඳහා ඔවුන් තම නිවස ශුද්ධ ස්ථානයක් ලෙස ගොඩනගාගත යුතුය. දෙවියන් වහන්සේගේ මහිමය සඳහා නිවසක් ගොඩනැගීම. සාමාන්‍ය මිනිසුන් විවාහ වන විට ඔවුන් සිතන්නේ තමන්ටම නිවසක් ගැනීම ගැනයි. සෑම ක්‍රිස්තියානි නොවන යුවලකගේම අරමුණ එයයි. නමුත් ඇදීලවන්තයන් වශයෙන් අපි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සහ උන්වහන්සේගේ වචනයට ගරු කිරීමට නම් අපි අපටම නිවසක් ගොඩ නොනැගිය යුතුය. දෙවියන් වහන්සේට වාසය කිරීම පිණිස අප ශුද්ධ ස්ථානයක් ගොඩ නැගිය යුතුය. සැබෑ ක්‍රිස්තියානි නිවසක් සහ ක්‍රිස්තියානි නොවන නිවසක් අතර ඇති මූලික වෙනස මෙයයි. බොහෝ ඇදිලිවන්තන්ගේ අරමුණ මෙය නොවන නිසා ඔවුන්ගේ නිවෙස්වල බොහෝ දුක්ඛිත හා අභක්තිකකම් අපට පෙනේ. ඔවුන් තම නිවස ගොඩනගා ඇත්තේ දෙවියන් වහන්සේට නොව තමන්ටමයි. මිනිසුන් විවාහ වන විට ඔවුන් කෙතරම් සතුටින් සිටිනට යනවාද යන්න පිළිබඳව ඔවුන්ට විශාල බලාපොරොත්තු ඇත. නමුත් මාස 6කට පසු යථාර්ථය ස්ථාපිත වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. ඔවුන් නිරන්තරයෙන් එකිනෙකා සමග රණ්ඩු වෙති. කෑ ගසා ගනිති. ඔවුන්ගේ දසවන සංවත්සරය ළඟා වන විට බොහෝ යුවලයන් එකිනෙකා ගැන අමනාප වී වෙහෙසටපත් වී සිටිති. ඒ ඇයි? මන්ද ඔවුන් ආත්මාර්ථකාමී ලෙස තමුන්ටම නිවසක් පුරනගාගත් බැවිනි. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට උගන්වන්නේ අපට සතුටින් විවාහ ජීවිතයක් ගත කළ හැක්කේ දෙවියන් වහන්සේ මහිමයට පත් කිරීමට සහ උන්වහන්සේ වෙනුවෙන් අපගේ නිවස ගොඩ නැගීමට උත්සාහ කළොත් පමණක් බවයි. විවාහක යුවලයන් සඳහා දෙවියන් වහන්සේගේ අරමුණ පැරණි ගිවිසුමේ ඊශ්‍රායල්වරුන් සඳහා වූ උන්වහන්සේගේ අරමුණට සමානයි. උන්වහන්සේ මිනිසුන්ව විවාහය තුළ එක් කරනසේක. එවිට ඔවුන්ට උන්වහන්සේගේ මහිමය සඳහා නිවසක් ගොඩ නැගිය හැකිය. නික්මයාම පොතේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්වරුන්ට මණ්ඩපය සඳහා නිශ්චිත ගොඩනැගිලි සැලසුම් ලබා දුන් අතර ඔවුන් එය හරියටම උන්වහන්සේ අණ කළ ආකාරයටම ගොඩනැගිය යුතු විය. ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේගේ සැලැස්ම හරියටම අනුගමනය කිරීමට තරම් නියතමානී වූහ. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ස්වාමීන් වහන්සේගේ මහිමය එම මණ්ඩපය මත රැඳී තිබුණි. නික්මයාම 40:34 දෙවියන් වහන්සේගේ මහිමය ඔබේ නිවසේ වාසය කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව ඔබේ නිවස හරියටම ගොඩනගාගත යුතුය. ස්වාමීන් වහන්සේ ශුද්ධ ලිවිලිය අණ කර ඇති ආකාරයටම ඔබේ විවාහය ගොඩනගා ගැනීමට උත්සුක වන්න. එවිට දෙවියන් වහන්සේගේ මහිමය ඔබේ නිවස මත රැඳෙනු ඇත. දෙවියන් වහන්සේගේ විධානයන්ට අනුව නිවසක් ගොඩනැගීම. බොහෝ ක්‍රිස්තියානි නිවාසවල අපට තිත්තකම, ඊර්ෂ්‍යාව, මැසිවිලි නැගීම සහ මුදලට ඇති ප්‍රේමය දක්මට ලැබේ. මේ ක්‍රිස්තියානි නොවන නිවසකට වඩා එතරම් වෙනස් නොවේ. හේතුව පැහැදිලිය. දෙවියන් වහන්සේගේ මහිමෙන් නිවස පුරවාගත නොහැක. මන්ද යුවල දෙවියන් වහන්සේගේ වචනයට අනුව එය ගොඩනැගීමට උත්සාහ කර නැත. ඒ වෙනුවට ඔවුන් තමන්ගේම හේතුට අනුව තම නිවස ගොඩනගාගත්ත. 1 කොරින්ති 11:3 නිවස සඳහා දෙවියන් වහන්සේගේ විධානයන් අපට පැහැදිලිව පෙනේ. ක්‍රිස්තුස් වහන්සේ පුරුෂයාගේ හිසය, පුරුෂයා ස්ත්‍රියගේ හිසය. ක්‍රිස්තියානි නිවාසවල මෙම වචන කිටු ලීපුරු එල්ලා තිබීම අපට බොහෝ විට දැකිය හැකිය. ක්‍රිස්තුස් වහන්සේ මේ නිවසේ ප්‍රධානියය. නමුත් යථාර්ථය නම් ක්‍රිස්තුස් වහන්සේ මේ නිවසේ ප්‍රධානියා නොවේ. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැව් විට උන්වහන්සේ ආදම්ව ඒවට ප්‍රධානියා ලෙස දුන්සේක. දෙවියන් වහන්සේම ආදම්ගේ ප්‍රධානියා විය. දෙවියන් වහන්සේ ඔවුන් එකට එකතු කළ පසු ශුද්ධ ලිවිලිය අප කියවන ඊළඟ දේ නම් සාතන් දර්ශනයට ඇතුළු වූ බවයි. මෙය අපට උගන්වන්නේ අද පවා දෙවියන් වහන්සේ පුරුෂයෙකු සහ ස්ත්‍රියක් විවාහකින් එක් කළ වහම සාතන් පැමිණෙන බවයි. එබැවින් අපි අවදියෙන් සිටිය යුතුය. සාතන්ට කිසිසේත් අපගේ නිවෙස් වලට ඇතුළු වීමට නොහැකි විය යුතුය.
සාතන්ගේ මුල් නිවසට ඇතුළු වූයේ කෙසේද? ඒ ආදම් සහ ඒව දෙවියන් වහන්සේගේ නියෝගය අනුගමනය නොකළ හේතුවෙනි. සාතන් ඒව වෙත පැමිණ දෙවියන් වහන්සේගේ වචනයට අකීකරුම ලෙස යෝජනා කළ විට ඇය මෙසේ පැවසිය යුතුව තිබුණි. සාතන්, මට තනියම මේ තීරණය ගත නොහැක. දෙවියන් වහන්සේ මට හිසක් දී ඇත. මම මුලින්ම ඔහුගෙන් විමසන්නා. පසුව මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඇය එසේ කළා නම් ඒ කෙතරම් වෙනස් කතාවක් වනු ඇද්ද? නමුත් ඇය සාතන් සමග සාකච්ඡාවක් පවත්වා අවසානයේ ඇගේ හිසෙන් විමසන්නේ නැතිව තනියම තීරණයක් ගත්තායි. ඇය දෙවියන් වහන්සේගේ නීතිය කඩ කළ අතර පසුව ඇගේ සැමියාට දෙවියන් වහන්සේට අකීකරු වන ලෙස පැවසුවාය. ආදම්ද ඇයට මෙසේ පැවසිය යුතු තිබුණි. දෙවියන් වහන්සේ මාගේ හිසයි. මම උන්වහන්සේගෙන් විමසන්නෙමි. නමුත් ඔහුද දෙවියන් වහන්සේගේ නියෝගය අනුගමනය කළේ නැත. ඔවුන්ගේ නිවස සඳහා දෙවියන් වහන්සේගේ නියෝගය අනුගමනය කළේ නම් අද ලෝකයේ ඇති සියලුම පාප, දුක්ඛිත හා ව්‍යාකූලත්වය නොපවතිනු ඇත. සාතන් බොහෝ නිවාසවලට විනිවිද ගොස් අදටත් ඒවා විනාශ කරන්නේ ලෙසයි. ගීතාවලිය 127 එක පවසන්නේ ස්වාමින් වහන්සේ නිවස නොසාදනසේක් නම් සාධනු නිෂ්ඵල ලෙස වෙහෙසෙති. ස්වාමින් වහන්සේට අපගේ නිවස ගොඩනගාගත හැකි එකම මාර්ගය වන්නේ අපි උන්වහන්සේගේ වචනයට හරියටම කීකරු වූහොත් පමණි.